ආයිබෝන් වර්තමාන ආර්ථික සමාජ දේශපාලන තත්ත්වයේ මත කාර්ය බහුලත්වයෙන් පත්වන අපි අපගේ එදිනෙදා කටයුතු එනම් රැකී ආරක්ෂා ගොවිතැන් ආදිය මනසේ සිද්ධ කර ගැනීමට නොහැකි වූවොත් අතපසු වූවොත් අපගේ දෛනික කටයුතු අඩාල වනසේ අප රෝගී වුණොත් නැත්නම් පවුලේ කිසියම් කෙනෙක් අසනීප තත්ත්වයට පත් වූ එදිනෙදා කටයුතු සිදු කිරීමට අපහසු වීම ආර්ථිකයට බලපානවාමයි. මේ සෞඛ්‍ය කියන කටයුත්ත නිරෝගීකම කියන එක අපිට කොතරම් වැදගත් වෙනවාද කියන එක එදා වගේම අදත් අපිට තේරෙනවා. අපි හිතමු අපගේ ළමෙක් දරුවෙක් කිසියම් රෝගයකින් පෙළුනොත් ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට නොහැකි වීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. තරුණ භාවයට පත් වූ කෙනෙක් රෝගාතුර වුණොත් ඔහුගේ රැකියාව, ඒ වගේම අධ්‍යාපන කටයුතු, ඒ වගේම පෞල් සංස්ථාව බිඳ වැටීමට තියෙන අවස්ථාවන් වැඩි. ඒ වගේම වෘද්ධ අවස්ථාවට නැත්නම් මහලු අවස්ථාවට පත් වූ අය රෝගී වුවහොත් උන්ගේ නිරෝගීකම නැවත ලබා ගැනීම නම් නිරෝගීකමට පත්වීමට කතරම් ආයාසයක් තමන්ගේ පවුලේ සමාජිකයන්ට දරන්න සිදු වෙනවා. අද වෙනකොට වැඩිහිටියෙක් දරුවෙක් රෝහල්ගත වුණොත් ඒ රෝහලේ සිටින කාලයේ තෙක් කුඩා දරුවෙක් නම් මව හෝ පියා රැඳී සිටින්න වෙනවා. වැඩිහිටියෙක් නම් බාරකාරයෙක් රැඳී සිටින්න සිදු වෙනවා. මේ අනුව පවුලේ සියලුම කටයුතු අඩාල වෙන දුර්වල අවස්ථාවක් තමයි මේ රෝගයක් කියන්නේ. එහෙනම් කුඩා ළමුන්ගේ අධ්‍යාපනය, තරුණ අයගේ තමන්ගේ පෞල් ජීවිතය, මහලු අයගේ ආයුෂ කෙටවීම අනිත් පවුලේ අයට මේ ආර්ථිකයේ තර්ජනයක් වෙනවා. ආර්ථිකයේ තර්ජනයක් වෙනවා කියන්නේ සෞඛ්‍ය තර්ජනයක් වෙනවා පවුලේ අනිත් අයට. බලන්න අද සමහර රෝග සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබනවා. සමහර රෝගයන්ගෙන් මිදෙන්නට පුළුවන් වෙන්නේ අවාසනාවන්ත ලෙස මරණයෙන් පසු. මරණයට ප්‍රතිකාර ගන්න රෝගේ කොතරම් තියෙනවද? රෝහල් කොතරම් දැන් දියුණු වෙලා තියෙනවද? රෝහල් වල වෛද්‍යවරු කොතරම් ඉන්නවද? ගොඩනැගිලි හැදෙනවද? ඒ ගොඩනැගිලි කෙතරම් තිබ්බත් වෛද්‍යවරු කොතරම් තිබුණත් පහසුකම් තිබුණත් අපි දන්නවා වර්තමානයේ රෝහල් වල එක ඇඳක ලෙඩා 3-4 දෙනා කොරිඩෝ වල ලෙඩු පිරීලා. ඇයි මෙහෙම වෙන්නේ? මොනවද අපේ වැරද්ද? අපෙන් අතපසුුනේ මොනවද? අපේ වගකීම හා යුතුයකම වන්නේ ආරක්ෂාව වන්නේ නිරෝගීකම කියන්නේ ලෙඩක් හැදිලා ප්‍රතිකාර අරගෙන නිරෝගී වෙන එක නෙවෙයි. නිරෝගීභාවය ආරක්ෂා කරන්න ඕනේ. ලෙඩ වෙන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම ලෙඩ වෙන්නේ නැතුව හිටියොත් තමයි අපේ ළමයින්ගේ ඉගෙනීම, තරුණ තරුණියන්ගේ ඒ රැකියාව නැත්තම් තමන්ගේ පෞල් සංස්ථාව, වැඩිහිටියන්ගේ ආයුෂ ආරක්ෂා වෙනවා. එතකොට එහෙමනම් අපි කොහොමද අපි ලෙඩ වෙනින් ආරක්ෂා වෙලා ඉන්නේ? අපිට මතක් වෙනවා අපිට කුඩා කාලේ අපේ දෙමව්පියෝ උදාහරණයක් මම කියන්නම්. පාරේ යනකොට දකුණු පැත්තෙන් යන්න කියනවා. ඇයි පාරේ යනකොට දකුණු පැත්තෙන් යන්නේ? අනිත් පැත්තෙන් ගියොත් අනතුරු වෙන්න සිදු වෙන අවස්ථා වැඩි. අපි ඒ පුරුද්දට තාම පාරේ දකුණු පැත්තේ යනවා. වම් පැත්තෙන් ගියොත් අනතුරු සිදුවීමේ සම්භාවිතාවය අවස්ථා වැඩි. පාර මාරු වෙනකොට කහිරින් දැන් නම් සුදු ඉරින් පාර මාරු වෙන්නේ. නැත්තම් අනතුරක් වෙන්න පුළුවන්.
පාර මාරු වෙනකොට දෙපැත්තට සංඥාවක් නිකුත් කරලා වාහනවලට අපි පාර මාරු වෙන්නේ. බලන්න අපි කොනතරම් ಗುಣධර්ම සාර ධර්ම වගා කරගත්තද මේ ඉවසීම කියන එක. එතකොට අපි විවදිරෙක් නම් ඒ සංඥාව අනුව එම මගියට පාර මාරු වෙන අවස්ථාව දිනවා. මගියෙකුට පමණක් නෙවෙයි සත්තුන්ට පවා මාර්ග නීති පිළිපදිනවා. වියදුරා මාර්ග නීති පිළිපදිනවා. පදිකයා මාර්ග නීති පිළිපදිනවා. බලන්න අනතුරු වලින් වැළැක්වෙනවා. එතකොට ආහාර පාන වර්තමානයේ බලන්න ආහාර පාන අතරේ නොගතු යුතුයයි වෛද්‍යවරු නිර්දේශ කරන ආහාර කතරම්ද? එක කාලයකට කියනවා සෙම වැඩි වෙනවා සීතල දේවල් එපා. එක කාලයකට කියනවා සැර නැත්තම් පිත උෂ්ණේ වැඩි වෙනවා උෂ්ණ ආහාර එපා. එක කාලයකට කියනවා වාතය වැඩි වෙනවා වාත ආහාර එපා. එතකොට අපිට සියලුම දේ මුක්ති විඳින්න නිදහස තිබුණට අපේ වයස අනුව රැකියාව අනුව කාලය අනුව සීත උෂ්ණ කාල අනුව මේ ආහාර වලින් අපි නිදහස් වීම අපිට නිත්‍ය වශයෙන්ම අපිට පාරම්පරිකව ලැබිලා තියෙනවා දෙමාපියන්ගේ නැත්නම් ආප්තෝපදේශකයන්ගේ උපදෙස් ලැබිලා තියෙනවා මෙන්න මේ කාලෙට මෙන්න මේ ලෙඩ තියෙනවා නම් මෙන්න මේවා නොකා ඉන්න. හන්දෑවට නාන්න එපා. පින්නට අහු වෙන්න එපා. සීතල හුලං වදින්න එපා. සරදේවල් කන්න එපා. වතුර බොන්න. කන දේ හරියට විකලා කන්න. කෑමට පෙර අත සෝදන්න. වැස්සේ අවුවේ යනවා නම් ඒට ආවරණයක් පිළිපදින්න. පාවහන්න පිළිපදින්න. කෑමට පෙර අත හොදන්න. උදේම අවදි විට මූණකට සෝදන්න. ඒක පවිත්‍ර කරගන්න. පිරිසුදු ඇඳුම් අඳින්න. බලන්න කතරම් අපිට රෝග වලින් සරලව මිදෙන්න උපක්‍රම කීයක් නම් කොතරම් නම් තියෙනවා. හිතන්න බලන්න අපි මේවන් එකකින් හරි වැළකුණොත් මේවට අවනත නොවුනොත් සිදුවන අනතුරු මාර්ග නීති පිළිපදින්න නැතුව අපි මාර්ගේ මාරු වෙනවා. අනතුරක් වෙන්න පුළුවන්. මාර්ග නීති පිළිපදින්න නැතුව අපි වාහනයක් පදවනවා. සිදුවන අනතුරු කතරම් මුල්ලියෙනම කහ ශාරීරික හානි කොතරම්ද? මේවා ගැන සලකලා බලලා අපේ නිරෝගීකම ආරක්ෂා කර ගන්න වෙනදාටත් වැඩිය අද කල්පනාකාරී වෙන්න ඕනේ. මේ වගේ ජීවිතය රැක ගන්න, ආයුෂ රැක ගන්න, නිරෝගීභාවය ලබා ගන්නට ඉදිරියේදී වැඩසටහන් කීපයක් නිර්මාණය කිරීමට ඔබ සමග බැඳී සිටීමට අදහස් කරනවා. ඒ සඳහා මෙම සුළු උපදෙස් ටික පිළිපැදලා මේ සඳහා ඔබගේ කැමැත්ත පළ කරලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා මේ අදහස තවත් කෙනෙකුට දැනගන්නට සලස්වලා මේ ගැන සතුටු වෙන්න පුළුවන් විදිහට තවදුරටත් මෙවැනි වැඩසටහන් වලින් අපි හමු වෙමු. මම වෛද්‍ය WK මල්ලිකාරච්චි ආයිබෝවන්.